මම දන්නේ මේගොල්ලෝ රංගපෑවේ නෑ. මේගොල්ලෝගේ රියල් ලයිෆ් එක වගේ මේක. මෙන්න ලංකාවේ වැඩ. මෙන්න ලංකාවේ සිංහල ෆිල්ම්. මේව කොපි නෙමෙයි. මේව බලලා වෙන රටවල් වල කොපි හදයි. මම හිතනවා මම හොඳ සතුටින් hina වෙලා කාලා බීලා ඉන්නවා. මට කිසිම ලෙඩක් නැහැ. මම මගේ චරිත වලට ඇඟ එහෙම් පිටින් මම පොඩ්ඩක් වෙනස් කරනවා, ෂේප් කරනවා. ඕගොල්ලෝ කොපි නිර්මාණ බලන්න අකමැති නම් එන්න 2025 සිංහල සිනමා වසන්තය ආරම්භලා තියෙන ලංකාවට. වාලම්පුරි සිප්පි කට්ටකට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද කියලා ෆිල්ම් එක බලාගෙන ඉඳි නිකන් හිතෙනවා. අපිත් එක්ක ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවා කතා කරන්න. වාලම්පුරි මූවි එක ගැන අයිබෝන්. දැන් මොකද හිතෙන්නේ මූවි එක බැලුවට පස්සේ? රටේ තත්ත්වය ඕක තමයි. රටේ තත්ත්වය තමයි තියෙන. හැබැයි මේක මම ෆිල්ම් එක ගැන කතා නොකර ඉන්න අපේ නළුවෝ ටික මේ ගූස් බම්ස් ඒක මම දන්නේ මේගොල්ලෝ රංගපෑවේ නෑ. මේගොල්ලෝගේ රියල් ලයිෆ් එක වගේ මේක. මේගොල්ලෝ රංගපෑවේ නෑ. මේකේ මම කාස්ට් එකට මම සැලියුට් කරනවා. මේ වගේ මම හිතන්නේ මේ කාස්ට් එක සුපිරිම කාස්ට් එකක්. මෙන්න ලංකාවේ වැඩ. මෙන්න ලංකාවේ සිංහල ෆිල්ම්. අනිවාර්යෙන් බලන්න එන්න. මේක බලන්න මේ ෆිල්ම් එක සහ මම පෞද්ගලිකව සහ මට රියලි වී මිස් දර්ශන් අයියා. රයිට් ඒත් එක්කම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් අපි අතර නැති වුණත් දර්ශන් අපේ ආදරණීය රංගන ශිල්පියව කොහොම නමුත් ඔහුගේ රංගනය බලන්න පුළුවන්කම දෙනවා මේ චිත්‍රපටයේ. දැන් ලංකාවේ සිනමා ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම පොඩි චෝදනාවක් තියෙනවා මේ සමහරක් මූවීස් කොපි කරනවා මේ වගේ චෝදනාවන් තියෙනවානේ. එහෙම චෝදනාවන් එල්ල වෙන එක ගැන ඔයාගේ අදහස දැනගන්න කැමතියි. මමත් මුලින්ම රීමේක් එකකින් මාව ඔඩියන්ස් එක දැනගත්තේ රීමේක් කරපු ෆිල්ම් එක අපි කරාට පස්සේ කොපි කියන ඒවා නිර්මාණ ඇතුලේ මම ඒ වචනය ඇත්තටම පාවිච්චි කරන්න කැමති නැහැ. අනු නිර්මාණ වගේ දේවල් තමයි හැදෙන්නේ. සිංහල වචන පොඩ අවුල් මගේ. මම මේ කියන්නේ නිර්මාණයක් කියන එක අපිට එහෙම් පිටින්ම කොපි කරන්න බෑ. නිර්මාණයක් ඇතුලේ තියෙන ඒ ආර්ට් එක අපිට කොපි කරන්න බෑ. හරි. ඕගොල්ලෝ කොපි නිර්මාණ බලන්න අකමැති නම් එන්න 2025 සිංහල සිනමා වසන්තය ආරම්භලා තියෙන ලංකාවට. තියෙන ෆිල්ම් ටික ඔයගොල්ලන්ට හිතා ගන්නත් බෑ. ප්‍රේක්ෂකයා වෙච්ච මටවත් හිතා ගන්න බෑ. මේ එන්න තියෙන ෆිල්ම්ස් මේව කොපි නෙමෙයි. මේව බලලා වෙන රටවල් වල කොපි හදයි. ඒව බලන්න පස්සේ හැබැයි ලංකාවේ දේශීය සිනමාවේ හොඳම ස්වර්ණම යුගයක් කැරමුණා කියලා හිතනවා 2025 මට නම්. රයිට් ඒ වගේම තමයි මේ පැත්ත බැලුවොත් එහෙම ඒ තරම්ම සද්දයක් තියෙනවා. අවසාන වශයෙන් දැන් ඔයාගෙනත් අපි චුට්ටක් කතා කරමු. දැන් චමත්කගේ ඉදිරි නිර්මාණ පිළිබඳව අපි කතා කළොත් එහෙම ඒ නිර්මාණ මොන විදිහටද ප්‍රේක්ෂකයාට බලන්න පුළුවන්කම තියෙන කියලා අපි කතා කරමු පොඩ්ඩක්. මගේ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් ඇයි? නෑ නෑ බලන්න පුළුවන්. මම කියන්නේ මොනවද තියෙන්නේ කියලා තව ඉදිරියට එන්න. මේ අවුරුද්ද වැඩ ටිකක් එන්න තියෙනවා. බලන්න බැරි නිර්මාණ තියෙනවා කියලා නෙමෙයි මම කිව්වේ. බලන්න පුළුවන්. මම අහන්නේ මේ ඉදිරි නිර්මාණ මොනවද කියලා. සමහර අයවයි තියෙන පොඩි ළමයින්ට බලන්න බෑනේ. ෆිල්ම් වගේක් තියෙනවා එන්න. මේ අවුරුද්ද අන්තිම වෙද්දි කරපු වැඩ ටික එළියට එනවා සහ මිනි සීරීස් එකක් අපි තව කරලා තියෙනවා ධනුෂ්ක රේමන්ගේ ලේක්. අමුතු ෂෝනස් වල වැඩ ටිකක් එන්න තියෙනවා. එන්න පොඩි ළමෙක් වගේ වෙලා වගේ නිකන් එකක් එහෙම තියෙනවා නේද? නෑ නෑ. පුතේකුත් ඉන්නවා දැන් මට. මම හැබැයි නෑ නෑ මම කියන්නේ ඔයාගේ නිකන් දැක්කට පස්සේ එන්න පොඩි වෙනවයි කියලා නිකන් එහෙම මම හිතනවා මම හොඳ සතුටින් hina වෙලා කාලා බීලා ඉන්නවා. මට කිසිම ලෙඩක් නැහැ. මම මගේ චරිත වලට ඇඟ එහෙම් පිටින් මම පොඩ්ඩක් වෙනස් කරනවා, ෂේප් කරනවා, out of shape යනවා. ගෑනු ඇඟවල් මේවා. මං කිව්වේ ලස්සන වෙලා කියලා නේද? thank you. මට ගොඩක් කට්ටිය කිව්වා මම හොඳයි මගේ ෆිගර් එක දැන් මේන්ටේන් වෙනවා කියලා. ඔව් මොකද මේන්ටේන් වෙනවා මගේ කැරක්ටර්ස් පොඩි වේරියේෂන්ස් තියෙනවා. ඉතින් ඒවට මම කැමතියි ඇඟ වෙනස් කරලා වැඩ කරන්න. රයිට් ඉතින් බොහොමත් ස්තුතියි අපිත් එක්ක අද දවසේ අදහස් බෙදා හදාගන්න. thank you.